YouTube එක පුරාම අපි දාන වීඩියෝ සීරීස් එකේ මේ කතා කරන්නේ ෆිලර්ස් ගැන. ඉතින් ෆිලර්ස් ගැනත් ඔයාට මූණ ලස්සන කරගන්න ඕන නම් ෆිලර්ස් ගැන බලන එක ඉතා වැදගත්. ෆිලර්ස් වල කතා කරාම අපි සාමාන්‍ය හයලුරොනික් ෆිලර්ස්, කොලජන් ෆිලර්ස් නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සි ෆිලර්ස් කියලා වර්ග කීපයක් තියෙනවා. මේ ෆිලර්ස් වලින් බොඩි ෆිලර්ස් වර්ග වෙනම නැත්නම් ෆේස් ෆිලර්ස් වර්ග වෙනම වෙන් කරන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය ජීවිතේ මම මුලින්ම කෙනෙක් ෆිලර් එකක් try කරනවා නම් එයාට කියන්නේ මුලින්ම යන්න ඕනේ හයලුරොනික් ඇසිඩ් ෆිලර් එකක්. මොකද ඒක අපිට ඕන නම් අයින් කරන්නත් පුළුවන්. ඒ වගේම කොලජන් ෆිලර්ස් අපි සාමාන්‍ය ඇන්ටි ඒජින් වලට ගොඩක් උදව් වෙනවා. ඒ වගේමයි කැල්සියම් හයිඩ්‍රොක්සි ෆිලර්ස් චින් වලට ඉතා වැදගත්. මොකද ඒවා හොඳයි රිසල්ට් එක හොඳට පේනවා චින් එකෙත්. ඒ හින්දා ඔයාටත් ඔයාගේ ඉන්ටග්‍රිටි වලින් ඔයාට මූණ ලස්සන කරගන්න ඕන නම් ෆිලර්ස් වල මොන ෆිලර් එකද හරියට ඕනේ කියන ඔයා දැනගන්න ඕනේ. මම මේ කියන කාරණා ටික ඔයත් දන්නවනම් ඔයා නොදන්න කැලලක් තියෙනවා නම් ඒක වට අහන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා ප්‍රශ්නයක් අහන්න. මම ඒකට වීඩියෝ එකක් වට කරන්න කැමැත්තෙන් ඉන්නවා. ෆිලර්ස් වල සාමාන්‍ය ලෝකේ ගොඩක් රටවල් ෆිලර්ස් හදනවා. චීනේ හදනවා, කොරියාවල හදනවා, සවුත් ඒෂියාවල හදනවා, ඉන්දියාවල සමහර ෆිලර්ස් ಜಾති හදනවා. එහෙම නැත්නම් ඊළඟට ඇමරිකාවල හදනවා. මේ ෆිලර්ස් වර්ග වලින් හොඳම ෆිලර්ස් මේ වෙලාවේ අපි කතා කරන්නේ ඇමරිකන් ෆිලර්ස්. මොකද ඇමරිකන් ෆිලර්ස් ඇත්තටම healthy FDA approved ලොකු certificate ප්‍රමාණයක් ඒගොල්ලෝ ගාව තියෙන නිසා. ඒ වගේමයි ඉටලි වල ෆිලර්ස් තියෙනවා. ඒවා අවුරුදු 5ක් විතර වෙනකන් ලයිෆ් ලොන්ග් ඒවත් තියෙනවා. ඒ හින්දා ෆිලර්ස් වලින් සාමාන්‍ය හොඳ රටවල් දෙක කියලා ගන්න ඔන්න ඔය කීපේ. කොරියාවල තියෙන ෆිලර්ස් තමයි අපිට ලංකාවට සාමාන්‍යයෙන් එන්නේ. හැබැයි ලංකාවේ සමහර පුරුදු වෙලා ඉන්නවා චීනෙන් ගේන ෆිලර්ස් අපිට ඉන්ජෙක්ට් කරන්න. මේ ෆිලර්ස් වල ඇත්තටම රිසල්ට් එක අඩුයි. රිසල්ට් එක ආවත් ඒකෙන් එන අතුරුඵල විපාක වැඩි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ෆිලර් එක කියන හොඳම ආකිටෙක්චර් කමෙන්ට් එක මූණට ඉන්ජෙක්ට් කරොත් මූණේ එන ෆිලර් එකේ එන අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. හින්දා ඒක චයිනා ෆිලර්ස් වල තියෙන ලොකු අවුලක්. ඒ හින්දා ඔයා ගන්නවා නම් ඔයා ෆිලර් එකක් ඔයාට පාවිච්චි කරන්න ඔයා හිතන් ඉන්නවා නම් ඔයා දැනගන්න ඕනේ ඒක සවුත් කොරියන්ද කියන එක. මම සවුත් කොරියන් කියන කතාව කියන්නේ ඇමරිකන් ඒවා දරන්න බැරි තරම් ලක්ෂ 1.20 ලක්ෂ 4.5 3 වගේ ඒ ලොකු ගණන් වලට යන ෆිලර්ස් වර්ග ලෝකේ තියෙනවා. හැබැයි ෆිලර් වල සාමාන්‍ය ෆේස් ෆිලර්ස් වල 1ml තමයි ලංකාවට එන්නේ. මම මේ කතා කරන්නේ මුලින්ම ෆේස් ෆිලර්ස් ගැන. 1ml එන ෆිලර්ස් වල සාමාන්‍ය චයිනා, කොරියා මේ දේවල් වල කොරියාවල ෆිලර් එක අපිට දරන්න පුළුවන් ගර්භය 30000ක් 25000ක් 40000ක් වෙද්දි ෆිලර් එකක් 1ml ගන්න පුළුවන්. හැබැයි මේවා ගොඩක් අඩුවට ගහනවා නම් සැක කරන්න ඒක ගොඩක් චයිනා වල කොපියක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කොපීස් සමහර අයට හරියනවා සමහර අයට හරියන්නේ නැහැ. ඒකේ හින්දා මතක තියාගන්න Revolax, Hermifil එහෙම නැත්නම් Neuramis මේ හැමදේම සවුත් කොරියන්. Hermifil එක චයිනා පැත්තට යන්නේ. නමුත් අර දෙක ගොඩක් වෙලාවට කොරියාවල හදන්නේ. කොරියාවල ඔරිජිනල් හදන එකක් අවුරුද්දක් අවුරුදු එකහමාරක් තියෙනවා සාමාන්‍ය ෆිලර් එකක්. නමුත් ඇමරිකන් එකක් මාස 9ක් තමයි තියෙන්නේ. ඉතින් මාස 9ක් තියෙන ෆිලර් එකක් ඔයා ගහන්න ඕනේ ඔයාට වර්ත් නම් විතරයි. මොකද ඒ මාස 9 ගොඩක් අඩු වෙනවා අන්තිම කාලෙ වෙද්දි ඔයා රීෆිල් එකකට යන්න ඕනේ. ඉතින් අවුරුදු එකහමාරක් ෆිලර් එකක් ගහන එක ඔයාට වර්ත් ලංකාවේ අපි නිතර ෆිලර්ස් වලට යන්නේ නැති නිසා. නමුත් ෆිලර්ස් හදලා තියෙන්නේ මූණ ඉන්ටිග්‍රිටි එක හදලා අවශ්‍ය වෙලාවට සෙලිබ්‍රිටිලා කරන්න එක. මූණ හැදුවට පස්සේ යාට ඕන නැත්නම් එයා ෆිලර් එක ඩිසෝල්ව් කරනවා. ඒක තමයි ගොඩක් අය කරන දේ. නමුත් එයාට රෙඩ් කාපට් ස්ක්‍රීන්ස් තියෙනවා නම් රෙඩ් කාපට් එකක් නැත්නම් ෆිල්ම් ෂූට් එකක් තියෙනවා නම් එයා කරන්නේ ෆිලර් එකක් කරගෙන එයාගේ මූණ ලස්සන හදාගත්තා. එයාට ඕන ෂෙඩියුල් එක කරගත්තා. එයා ඩිසෝල්ව් කරා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ සෙලිබ්‍රිටිස්ලා කරන්නේ. නමුත් ලංකාවේ අපිට එහෙම කරන්න තරම් වත්කමක් නැහැ. හින්දා අපි කරන්න ෆිලර් එකක් ගාලා අවුරුදු එකමාරක් බලන් ඉන්න. මතක තියාගන්න මේ හැම ෆිලර් එකම කම්පැනියෙන් අවුරුදු එකමාරක් තියෙනකොට ඔයාට ඒක අවුරුදු එකමාරක් තියෙන්න නැති වෙන්න පුළුවන්. සමහර අයට ෆිලර් එක අවුරුදු දෙක තුන තියෙන අවස්ථා තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ ෆිලර් එක ඇඟේ රස්නෙට ඒ වගේම ඔයා කරන එකට දෙන ආෆ්ටර් කෙයාර් එකට ඒ වගේම ෆිලර් එකක් කරාට පස්සේ පරිසර උෂ්ණත්ව පරිසර සාධක කීපයකොත් මේ හැම දෙයකටම බලපෑම් කරනවා. ඒ හින්දා ඔයා කරන ෆිලර් එකට ආෆ්ටර් කෙයාර් මොනවද කියන එක ඔයාගේ ડોක්ටර්ගෙන් ඔයා අහලා දැනගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මේ කිව්වේ ෆේස් ෆිලර්ස් ගැන. බොඩි ෆිලර්ස් නැත්නම් බොඩි අපි හිතමු බ්‍රෙස්ට් ෆිලර්ස් නැත්නම් බටොක් ෆිලර්ස්. මේ බටොක් ෆිලර්ස් සාමාන්‍යයෙන් එන්නේ මිලිලිටර 10 මිලිලිටර 60. මේ දේවල් සාමාන්‍ය විදිහට යූස් කරලා මේකත් එක්ක කොලජන් ෆිලර් එකක් ඉන්ජෙක්ට් කරන එක තමයි සාමාන්‍ය බටොක් ඇන් බ්‍රෙස්ට් එකට හොඳ. හැබැයි බයෝ ෆිලර්ස් කියන જાතිය ෆැට් ෆිල් කරන එක බයෝ ෆිලර්ස් කරන જાතිය බ්‍රෙස්ට් එකට වගේම බටොක් වලටත් ගොඩක් හොඳයි. ඉතින් ෆිලර්ස් ගැන මං හිතනවාට යම්කිසි අවබෝධයක් ආවා කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් දාන්න. මං තව එක වීඩියෝ එකක් ඔයාලට ෆිලර්ස් ගැන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාමාන්‍ය මාකට් එකේ දැනට තියෙන ෆිලර්ස් ටිකක් ඔයාලට රිවිව් කරලා දෙන්න. ඒ හැමදේම ඔයා දැනගන්න ඕන දේවල් තමයි කියන්නේ.